අයනපා මේ කරගන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක එහෙම ලොකු මේ ගන්න නැහැ. හැබැයි ඔයාලා තියරි පොඩ්ඩක් විතර දැනගන්න ඕන. හරිද? ඒකෙන් තමයි මේ PDF එක ඕන කරලා. නැත්තම් එහෙම මේක ඕනේ නැහැ. මේ අද දැන් VLAN එක තියෙන්නේ layer 2 එකේ. හරිද? layer 2 කියන්නේ data link layer එකේ. එතකොට data link layer එකේ තියෙන්නේ VLAN එක තියෙනවා නම් data link layer එකේ. එතකොට switch එකේ තමයි VLAN එක තියෙන්නේ. හරිද? ඒතකොට router එකේ නෙවෙයි තියෙන්නේ switch එකේ තියෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. මේ layer 2 network එකේ තමයි තියෙන්නේ කියන්නේ. හරිද? එතකොට layer 2 එකේ තියෙන්නේ switch එක use කරලා තමයි අපි VLAN configure කරගන්නේ. හරිද? එතකොට VLAN එකක් නිකන් ඇත්තටම බලම සබ්නෙට් එකක් වගේ තමයි. හැබැයි දෙක පටලවා ගන්න එපා. VLAN එකක් අපි ඇත්තටම කියන්නේ virtually create කරනවා. හරිද? ඒක සබ්නෙටින්ම නෙමෙයි. මේ සබ්නෙටින් වලට අපි ඇත්තටම network එකක් physically ගහන්න ඕන. හැබැයි VLAN වලට එහෙම physically ගහන්න ඕනේ නැහැ. අපි software base තමයි network එක ගහන්නේ. එහෙම තමයි VLAN එක තියෙන්නේ. එතකොට ඒත් මේකත් network එකක් හින්දා එතකොට own IP address එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එකම ඒ IP address එක ඒ කියන්නේ ඒ IP network එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ network address එක වෙන VLAN වලට දෙන්න බෑ. එක VLAN එක තියෙනවා. හරිද? එන වෙන IP address තියෙන්න බෑ ඒ VLAN එක. එකම IP address එක يعني එකම IP address block එකේ තියෙන network address එකේ IP block එකක් තියෙනවානේ. ඒ ටිකේම තියෙනවා. නැතුව වෙන network වල IP address එන්න බෑ ඒ LAN එකට. VLAN එකට. يعني මේක අර වෙනම හදන හින්දා mutually isolated කියන. ඒ කියන්නේ වෙන වෙනේවත් එක්ක මේ වෙන්නේ interfere වෙන්නේ නැහැ. ඒතර packet pass වෙන්නේ ඒක ඇතුලේ ඒවට විතරයි. වෙන VLAN වලට අපිට කනෙක්ට් කරගන්න වෙනවා නේද? එතකොට මේක මම කියව network දෙකක් කිය. ඒක network එකක් වගේනේ. එතකොට අපිට ආයිමත් network layer එකට යන්න වෙනවා. අපිට එතකොට මේක කරගන්න. එතකොට router එකක් ඕන. network layer එකනේ router එක තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ තමයි VLAN මේක කරන්න පුළුවන්. එතකොට එකම router එකේ VLAN තුනක් තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. router net මේ switch එකේ. මේ network තුනක් තියෙන්න පුළුවන්. ඒ VLAN වෙන switch එකක් තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙක මේ VLAN අතර අපි මොකක් හරි කනෙක්ෂන් එකක් හදා ගන්න ඕන නම් තමයි අපිට router එකක් ඕන. හරිද? එතකොට configure කරගන්නේ සාමාන්‍ය VLAN එක මුලින් create කරගන්න. හරිද? VLAN create කරගන්න මෙන්න මේ ටික තමයි තියෙන්නේ. port assigning එක. මේක නවන්න. මේ ඊට පස්සේ ඉස්සෙල්ලාම switch එක configure terminal එකට ගිහිල්ලා ඊට පස්සේ interface එක දීලා ඒක මේ කරගන්න එක තමයි තියෙන්නේ. ඊට කලින් හදාගන්න එක තියෙනවා. මේ එතකොට හදාගන්න එක configure terminal එකට ගිහිල්ලා VLAN කියලා ගහලා VLAN ID එකක් දෙන්න. ඊට පස්සේ VLAN name එක ඒකට name එකක් දුන්නා එච්චරයි. එතකොට VLAN එකක් හැදෙනවා. හරිද?